හෙලෝ ගයිස් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මගේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. ගයිස් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මගේ හැටි මං ඉතින් වස කම්මැලියනේ. එතකොට ගයිස් මට ඉතින් මේක තනියම හදන්න බෑ. හරිද? ඒකින්ද මම තව යාළුවෝ දෙන්නෙකුත් එකතු කරගෙන තමයි මේක හැදුවේ. හරිද? ඔයාලත් මේ වගේ එකක් හදනවා නම් ඉතින් තව යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් එකතු කරගෙන හදන්න. නැත්තම් මෙව්වා ඉතින් සොරිම තමයි මෙව්වා. ලේසි වැඩ නෙමෙයිනේ බං. දන්නවනේ ඉතින් ආයේ එපා වෙනවා කාදන එකක්. ඒත් ඉතින් ආතල් තමයි. ඉතින් කරන්න වැඩක් නැති උන්ට එහෙම මාරම ආතල් වැඩේ ඉතින් ඈ. උඹලත් හදලා බලපන් ඉතින් ගෙදරින්. ආසයි දෙයි ඈ. ආසයි දෙනවා කියන්නේ මෙහෙමයි. ආසයි දෙයි. ආස. හරිද? හදලා බලපන්. ආසයි දෙයි. උඹලට ඉතින් බං මේක දිහා බලන් ඉන්නත් බෑනේ. මං දන්නවා. හිටපන් කො ටික. මේක මං ස්පීඩ් දාලා දෙන්න. හරිද? එතනම් මේ ටික පොඩ්ඩක් බලපන් මේ ටික දැන් මගේ මේක හොඳයිද කියලා පහලින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන ඵලයක්. නැත්තම් තොපේ කන පැලෙන්න දෙනවා නේද? හරිද? බලපන් මේ මගේ මේක හොඳයිද කියලා. අපි මේ ස්පීඩ් දැම්මට පස්සේ ස්ලෝමෝ දානකම් ස්පීඩ් එකෙන් බලාගෙන යමු යාළුවනේ. එහෙනම් අපි ආයත් කතා කරන්නේ නැතුව වීඩියෝ එකට යන්න. කතා කරන්නේ නැහැ කිව්වට බං කතා කරනවා. හරිද? මම උඹලට මේ මං හදන්න ඒ කියන්නේ මං හිතන් ඉන්නේ මේ වගේ ටිකක් ලස්සන එකක් හදන්න. හැබැයි ඒකේ අපි තමයි නාන්නේ. ඒකේ අපි හදන්නේ යටද. ඕම් බලපන් දැන් අපි ස්පීඩ් දාලා තියෙන්නේ. බලාගෙන හිටපන් දැන් කටපුව වහගෙන. වැඩේ කියන්නේ යාළුවනේ අපිත් එක්ක හිටපු එක යාළුවෙක් ගියා. ඌට මේක එපාම වෙලා. හරිද? දැන් ඒක මහා එපා වෙන වැඩක් තමයි ඉතින් බං. හරිද? ඒකින්ද ඌ ගියා දැන්. දැන් ඉන්නේ අපි දෙන්නෙක් විතරයි. හරිද? අපි දෙන්නම් දැන් මේකට මාර ගේමක් දෙන්නේ බං. හරිද? අවසාන වෙනකම් බලන් හිටපන්. උඹලට මේක ප්‍රශ්නයක් කළා ඇති අපිට මේක හදන්න පුළුවන් වේද? නැත්තම් බැරි වේද කියන එක ගැන. හරිද? බලාගෙන හිටපන්. හදයිද නැති වේද කියලා. හරි. එහෙනම් ආයේ වීඩියෝ එකට යන්න. ඇත්තම කිව්වොත් යාළුවනේ මේ අපි ඔයාලට දැන් මේ කෙටි කරලා මේක පෙන්නුවට. හරිද? දැන්ටමත් පැයක් විතර ගිහින් තියෙන්නේ මේ පොඩ්ඩ හදන්නත්. හරිද? මේ වගේ නෙමෙයි තව ගොඩක් වෙලා යනවා කියලා මට කොහොමත් ෂුවර්. තව පැය 5ක් 6ක් අනිවාර්යෙන්ම යනවා. හරිද? ඔයාලට මේකේත් මම මේ කෙටි කරලා පෙන්නන්නේ. හරිද? පොඩි කාලයයි අවසානට ඔයාලට මම හදලා දෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 16ක් 15ක් වගේ තමයි අවසාන මේක සෙට් වෙන්නේ. හරිද? එහෙම තමයි ඉතින් සීන් එක යන්නේ. හරිද? බලාගෙන හිටපන්කො මොකද වෙන්නේ කියලා. යාළුවනේ අපි පොඩි අය කියලා හිතන් හිටියට ඇත්තටම කිව්වොත් අපේ වැඩ ලොකු අය. හරිද? ඒකයි ඇත්ත කතාව. හරිද? දැන් අපි අනික දැන් අපි මේ හරන්නේ වෙන එක්කෙනෙක්ගේ ගෙදර. හරිද? ඒකත් එක්ක අපිට නැන්දයින් බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. හරිද? එහෙනම් පොඩි සීන් තියනවා. ඉතින් එහෙම තමයි. මොන කවුරු කොහොම කිව්වත් මොන බාධකාවක් අපි අපේ වැඩේ නවත්තන්නේ නැහැ. හරිද බෑ? උඹලා දිගටම බලන් ඉන්නවා ඈ හැම වෙලාවෙම කියනවා ඉතින් ඔයාලට කම්දුස් කිරියා වගේත් ඇති ඒක. එහෙම තමයි ඉතින් බං. ආයේ මේක වීඩියෝ එකක් නෙවෙයි අනික අපි මිනිස්සුනේ බං. හරිද? දැන් ඕන් ආයේ බලාගෙන හිටපන් දැන්. මේක ලස්සනට වැඩේ වෙනවා. ඒක ඉතින් කතා කරලා වැඩක් නැහැ මේ. අපි අවසන් හොඳ ෆුල් එකක් හදනවා යාළුවනේ. අපිට ඒක නාන්නත් පුළුවන් වෙයි. කෝකටත් ඔයාලා බලාගෙන ඉන්න අපි මේක නායිද නැති වෙයිද මොනවා වෙයිද කියලා. හරිද? එහෙනම් ඔයාලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්නෝ. මොකද්ද සීන් එක කියලා අනිවාර්යෙන් මතක් කරලා subscribe එකක් දාගෙන යන්න. එහෙම නැතුව වැඩ කරන්න එපා. ඉතින් අපි මිනිස්සු උඹලත් මිනිස්සු. හරිද? ඒකින්ද subscribe කරගෙන යන්න. හරිද? ඒක තමයි මට කියන්න තියෙන එකම කතාව. හරිද?
දැන් යාළුවනේ අපේ යාළුවෝ දෙන්න කියන්නේ මායි අනිත් යාළුවා එකතු වෙලා දැන් මේ ඉරි දෙකක් වගේ පොඩි ටිකක් කපලා තියෙන්නේ. හරිද? තව ඉරි දෙකකුයි මැදයි තියෙනවා යාළුවනේ. අපිට මේක පස් වැලි ඔක්කොම අයින් කරන්නත් එපැයි යාළුවනේ. එහෙම සීන් එකකුත් තියෙනවානේ. දැන් අපේ යාළුවෝ දෙන්න කියන්නේ යාළුවෝ දෙන්නෙකුත් නෙමෙයි. මායි අනිත් යාළුවයි හදනවා. හරිද? දැන් අපි එක මැද කපන්නවා අනික තමයි ඒක හරියට දැන් හරියට හදන්නත් එපැයි යාළුවනේ කොටුවට. ඒකින්ද දැන් අපි ගොඩක් දුරට මේ කොටු කරන ගමන් තමයි ඉන්නේ. ඔයාලට ස්පීඩ් දාලා වෙන්නන්නේ. හරිද? නැත්තම් මේක දැන් පැය දෙකක් විතර ගිහින් තියෙන්නේ. එහෙන ලොකු කාලයක් තිස්සේ තමයි අපි හදනවා මේක. හරිද? ඒකයි මෙන්න ලොකුම ප්‍රශ්නේ. ඔයාලට පේනවා ඇති ඔයාලා හිතන්න එපා මේ මෙච්චර ස්පීඩ් මිනිස්සුෙකුට වැඩ කරන්න බෑ. හරිද? අපි මේ ස්පීඩ් දාලා තමයි මේක පෙන්වන්නේ. හරිද? ඒත් ඉතින් ඔයාලට අවුලක් නෑනේ යාළුවෝ ස්පීඩ් දැම්මම මොනවා ඔන්න යාළුවනේ අපි මේකේ අනිත් පැත්ත ටිකක් ඉවර කරා. ඔයාලට අර ටික නම් වීඩියෝ කරන්නත් බැරි වුණා. දැන් මැද ඉවර වෙන්නත් ඔන්න මෙන්න වගේ තියෙන්නේ. හරිද? දැන් මැද ටිකක් ටක් ගාලා කපාගෙන යනවා. පේන ඇති ආ ස්පීඩ් එක ලෝකෙ වේගෙන්ම ස්පීඩ් කපන එක තමයි අපි දෙන්න. හරිද? පේන ඇති කපනවා අය ඉවරයක් නෑ. හරිද? දන්නවනේ ස්පීඩ් දාපු හින්දා මෙච්චර ස්පීඩ් යන්නේ කියලා ඔයාලම අය දන්නවනේ. අය ගැම්මටම කොල්ලෝ දෙන්න කපනවා. යාළුවනේ තව ටිකයි තියෙන්නේ. හරිද? ටිකයි ගොඩක් ටිකකුත් නෑ. ටිකක් තියෙනවා වැඩි. ඒත් එච්චරම නෑනේ යාළුවනේ. පේන ඇති දැන් මං ටිකක් කපලා ඉවරයි යාළුවනේ. ඔයාලා දිගටම බලන් ඉන්න අවසානට කොහොම වෙයිද කියලා මේක. හරි යාළුවනේ. දිගටම බලන් ඉන්න එහෙනම්. ඔයාලාට බලන් ඉන්න පුළුවන් මම මේ කතාව නවත්තනවා. දැන් යාළුවනේ ආයෙ මමයි ගියවිල්ල පටන් ගත්තා. හරිද? දැන් මෙතන අපි දෙන්නෙක් ඉඳලා හොඳයි. හරිද? එක්කෙනෙක් එහෙම වුණා නම් ඉවරයි යාළුවනේ. හරිද? දැන් මේ අපි දෙන්න මාර ගේමක් දෙන්නේ. හරිද? දැන් මේ කියන්නේ මේ අපි දෙන්නෙක් ඉඳලා තමයි ගොඩක් දුරට මහන්සි අඩු වෙලා තියෙන්නේ. හරිද? එක්කෙනෙක් එහෙම වුණා නම් යාළුවනේ සොරිම තමයි ඉතින් ඈ. යාළුවනේ මේක මාර ගේමක් දෙන වැඩක් නේ. බලන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති කපනවා ඉවරයක් නෑ යාළුවනේ. දැන් සාමාන්‍යයෙන් පැය 3ක් විතර ගිහින් තියෙන්නේ යාළුවනේ. හරිද? ඔයාලට මේක විනාඩි 8ක් වගේ පොඩි කාලයක් විදියට ෂෝට් කරලා පෙන්නන හින්දා හරිද යාළුවනේ. නැත්තම් මෙතන එන කාලයක් දැන්ටමත් ගිහින් තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව යාළුවනේ. හරිද? භාගයක් කැපුවා කිව්වට ඒව හරියට තාම මට්ටම්වත් කරලා නෑ. හරිද? ඒකින්ද තමයි දැන් ආයෙ අර ඉරි වගේ ටික කපනවා. ඔයාලට වෙනවා යාළුවනේ ඉරි ටික දැන් කපනවමන් තියෙන්නේ. යාළුවනේ ඉරි ටික දැන් හරියට මට්ටම් කරනවා. හරිද? ඊට පස්සේ අපි මැද වැඩේට වහිනවා. ඊට පස්සේ යාළුවනේ මැදත් කපලා ඉවර වුණාම තමයි ගැම්මටම අපේ වැඩේ ඉවර වෙන්නේ. ඔහොම තමයි ඉතින් කතාව යන්නේ. හරිද? ඔයාලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා තමයි මම නම් කියන්නේ. හරිද? ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් මේ වගේ ෆූල් එකක් තනියම ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. හරිද? ඒකින්ද අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. හරිද යාළුවනේ? තාම ඉතින් මේක හදලා ඉවර නෑ. හරිද? දැන් ඉතින් ඔන්න මෙන්න වගේ තියෙන්නේ ඉවර වෙන්න. හරිද? ඔයාලට පේනවාද යාළුවනේ? හදනවා දැන් අර ටික හරියටම මට්ටම් වීගෙන යනවා. හරිද? ඊට පස්සේ දැන් අර ටිකත් කපන්න ඕනේ. හරිද? කපලා හොඳටම කපනවා ඉතින් ඈ. ආයෙ පේනවාද යාළුවනේ? ඔන්න දැන් තමයි මේ මැද ටිකේ දැන් මට්ටම් කරන්න යන්නේ. හරිද? දැන් ඔන්න ඒ ටිකත් ලස්සනට මට්ටම් කරගෙන යනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති ඒකත් ඉතින් යාළුවනේ මම එපා වෙන වැඩක්. ඒත් කමක් නෑ යාළුවනේ අපි කිසි දෙයකට සැලෙන්නේ නෑ. හරිද? ඒ හින්දා ගැම්මටම ආයෙ අපි වැඩේ කරගෙන යනවා. හරිද? ඔයාලටම පේනවාද යාළුවනේ ආයෙ සැලෙන්නේ නෑනේ යාළුවනේ අපි. සැලෙන්නේ නෑ.
දැන් ඔයාලට පේනවද යාළුවනේ ගොඩක් දුරට දැන් අපි එක පැත්තක කොටු කෑල්ලක් මට්ටම් කරා හරිද දැන් ඔන්න එක පැත්ත කොටු කෑල්ලක් මට්ටම් කරලා තියෙන්නේ හරිද අර ඉස්සෙල්ලා ඔයාලා දැක්කේ අර එහා පැත්තේ මුල් හරිද දැන් ඒක ඔයාලට හරියට ඒක වෙන්නේ නැහැ හරිද ඒක මම ඔක්කොම හදලා ඉවරනාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඒකේ අන්තිම එක හරිද දැන් ඔයාලා ඉන්න ඕම මේ වීඩියෝ එක දිහා බලාගෙන හරිද අවුලක් නෑ යාළුවනේ ආය ගැම්මටම හදනවා යාළුවනේ වෙනදී මයි අපේ අනිත් යාළුවයි හදනවා අනිත් යාළුවාට නම් හරියන්නේ නෑ මේ වැඩේ ඒක උට බෑ කියලා ඌ ගියා හරිද අපි දෙන්න හදනවා යාළුවනේ හරිද දැන් ඔන්න ඔයාලට පේනවා යාළුවනේ ගොඩක් දුරට වැඩේ ඉවරයි පේනවනේ යාළුවනේ පැය 4ක් වගේ පොඩි කාලයක් තමයි අපන මේක හදන්න ගියේ හරිද යාළුවනේ දිගටම බලන් ඉන්න අපිට මේ නාන්න පුළුවන් තරමටම එයිද කියලා හරිද යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් යාළුවනේ අපි මේක මට්ටම් කරනවා මං ඉන්නේ කියන්නේ ලස්සනට කොටුවක් වගේ හදනවා නැත්නම් යාළුවනේ අර ඉටිරෙද්ද දාන්න බෑනේ මේකට ඒ හින්දා ලස්සනට කොටුවක් වගේ හදනවා යාළුවනේ ඔයාලට පේනවා ඇති යාළුවනේ ඒකටත් මාර එහෙම දෙන්නේ හරිද දැන් අපි ඒක හදලා තියෙන්නේ ගොඩක් දුරට හරිද ඔන්න හදනවා යාළුවනේ ඔයාලට පේනවා ඇති කපන යාළුවනේ මං ඔය වැඩ කරන්නේ මං හරිද මම කපනවා ලොවෙත් නැතිෙන්න යාළුවනේ හරිද දැන් විනාඩි 11ක් විතර පේනවා ඔයාලට ගිහින් තියෙනවා ඒත් මේකට දැන් පැය 4ක් විතර ඇත්තනම කිව්වොත් ගිහින් තියෙන්නේ හරිද මේකයි ඇත්ත කතාව ඉතින් ඉගෙනම රැඳිලා ඉන්නේ නං යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් අපි ඉටිරෙද්ද එළනවා තමයි ඉන්නේ හරිද දැන් ඔන්න එක පැත්තකට අපේ යාළුවයි මායි ඉටිරෙද්ද එලන්න තමයි යන්නේ හරිද දැන් අනිත් පැත්තටත් තා ටිකක් වෙලා යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් එලලා තියෙයි හරිද දැන් ඔන්න දැන් මේ පැත්ත එලන්න යන්නේ හරිද ඕන් එළුවා හරිද දැන් අනිත් පැත්තත් එලනවා හරිද දැන් ඔයාලා ටිකනම් බලන් ඉන්න ඕනේ හැබැයි අපි මේකේ නායිද නැද්ද බලන්න ඔයාලා ගෙස්ට් කරලා කමෙන්ට් එකක් දාන්න යන්නකෝ නානවද නැද්ද කියලා හරිද යාළුවනේ අපි දැන් ගොඩක් දුරට වැඩේ ඉතින් ඉවරයි ඔයාලා දැන් තියෙන්නේ මේකේ ඉටිරෙදි එලලා වතුර ටික පුරවලා නාන්න තමයි යාළුවනේ බලාගෙන ඉන්න ඉතින් අපි මේකේ නායිද නැද්ද කියන එක හරිද දැන් ඔන්න අනිත් පැත්තටත් ඉටිරෙද්ද එලන ගමන් තියෙන්නේ යාළුවනේ හරිද දැන් ඔන්න මේ පැත්තත් එලන්න තමයි යන්නේ යාළුවා හරිද ඔයාලට වෙනවා ඇති යාළුවනේ අපි ආයේ ගැම්මටම අපේ වැඩේ කරනවා ඉතින් ආය දන්නනේ යාළුවනේ අපි වැඩක් කරොත් ආය හොඳටම කරනවා ඔයාලා බලාගෙන ඉන්න මේක අපිට කරගන්න පුළුවන් වේද බැරි වේද කියලා හරිද ඔන්න යාළුවනේ අපි මේක ඉවර වෙන්න ඕන එන්න තමයි තියෙන්නේ පේනවනේ යාළුවනේ බෑ කියලා දෙයක් නෑ ඕන දෙයක් අපිට කරන්න පුළුවන් යාළුවනේ මේනවනේ අමායි යාළුවයි මේකත් හදලා ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ හරිද යාළුවනේ අපි දැන් එක ඉටිරෙද්දක් කරන්න යන්නේ ඒකින්ද ඕන්නගේ වීඩියෝ කරන එක ටිකක් මේ කුල්ඩි එක ටිකක් අවුල්යි හරිද මේ ටිකේ හරිද වැඩි ගණන් ගන්න එපා ඉතින් එහෙම පොඩ්ඩක් ඩාන් ඩූම් එනවා තමයි ඉතින් යාළුවනේ ඔන්න දැන් ඒ පැත්තේ ලන්න යන්නේ අපි හරිද ඔන්න එනවා යාළුවනේ 1 2 3 කියලා ලණ්ඩයි යන්නේ ඔන්න යාළුවනේ අපි දැන් මේක එලනවා දැන් අර කොළ පාට එක යාළුවනේ ඔන්න යාළුවනේ දැන් එලලා ඉවර වෙන්න තමයි යන්නේ එළුවට පස්සේ තියෙන්නේ යාළුවනේ තව මල්ලක් ගහන්න වෙනවා මේ මල්ලත් ගහලා ඊට පස්සේ වැඩේ ඉවරයි යාළුවනේ අපි මේක හරිද ඒ වැඩේ ඉවර වුණාට පස්සේ යාළුවනේ කකුල් දෙක එහෙම හොදාගෙන හිතුනොත් නාගෙන එහෙම කරන්න තමයි තියෙන්නේ යාළුවනේ හරිද ඔයාලා දිගටම බලන් ඉන්න අපිට කකුල් එහෙම හොදාගෙන නාගන්න පුළුවන් වේද නැත්නම් මේක අවුල් වෙයිද කියන එක හරිද එහෙනම් ඔන්න යාළුවනේ ඔයාලා දිගටම රැඳිලා ඉන්න අනිවාර්යෙන් ඔන්න යාළුවනේ එහෙනම් අපේ අර කත් ඉවරයි හරිද ඉතින් දෙලලා ඉවරයි හරිද මේක හරියට වෙන්නේ නැහැ කැම් එක තියලා තියෙන හින්දා පොල් කට්ටක් ළඟින් හරිද ඒ හින්දා මේක වැඩිය පේන්නේ නැහැ හරිද අඩිකින් ඔයාලට අරක බලා ගන්න පුළුවන් ඉතින් මේක කොහොම වෙයිද කියන එක හරිද ඒකින්ද දිගටම ඉන්න රැඳිලා එතකොට තමයි බලා ගන්න පුළුවන් ඉතින් මේක කොහොමද ලස්සනට තියෙයිද නැද්ද හරිද
යාළුවනේ අපේ මළු දෙක එලලත් ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඉස්සරහින් මල්ලක් එලලා අපේ මේක ෆූල් එකට වතුර පුරවන්න තමයි යාළුවනේ. හරිද? ඔයාලට පේනවද යාළුවනේ? ආය ගැම්මටම හදාගෙන තියෙන්නේ යාළුවනේ මේ කෑලි දෙක නම්. ඊපස්සේ යාළුවනේ තියෙන්නේ ඉතින් මල්ල එලන්න තමයි යාළුවනේ. වෙන වැඩක් ඉතින් කරන්න නැහැ. ඔන්න මල්ලත් එළුවා යාළුවනේ. අපේ යාළුවයි මායි දෙන්න. ඔන්න එහෙනම් යාළුවනේ සාර්ථකව අපේ ෆූල් එකට අපි දැන් වතුර පුරවන ගමන් තමයි ඉන්නේ. ඔන්න යාළුවනේ වතුර දැනට පිරිසුදුයි. හරිද? ඉස්සරහට අපිරිසුදු වෙයිද දන්නේ නැහැ. කියන්න බෑ යාළුවනේ. හරිද? ඔයාලට පේනවද ලස්සනට මේකේ වතුර පිරෙනවා තියෙන්නේ. හරිද? බලාගෙන ඉන්න යාළුවනේ මොකක් වෙයිද කියලා. හරිද? පේනවනේ ලස්සනට ගැම්මට ආය වතුර ඉවෙන්න විදිහද යාළුවනේ. අර තනියමක් තියෙන්නේ යාළුවනේ. මේකේ වතුර කකුල් දෙකට වැටුනහම හරිද? මේ යාළුවනේ මාරු ඉතින් බටේකින් පුරවන්න යාළුවනේ. මේ බටෙත් මාර වේගින් එනවා යාළුවනේ. හරිද? බලාගෙන ඉන්න යාළුවනේ මේක හොඳ එකක් වෙයිද නැත්නම් නරක ෆූල් එකක් වෙයිද කියන එක. හරිද? තව යාළුවනේ පොඩි වෙලාවයි අපිත් එක්ක ඉන්න තියෙන්නේ. හරිද? ඒක නෙමෙයි යාළුවනේ. හරිද? ඔයාලට තව මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් යාළුවනේ එනවා. හරිද? මොකක් හරි පොළොව යට බංකරයක් හදන එක. ඔය තියෙන්නේ යාළුවනේ අවසාන සැලැස්ම තමයි. එහෙනම් යාළුවනේ ඔක්කොම පරිස්සමට ඉන්න.